शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि। මේ වෙසක් මාසයේ නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ වටිනාම අවස්ථාවන් තුනක් සිහි කරන උතුම් මාසය. තව දින කිහිපයකින් මේ උතුම් දිනය අපි මුළු ලෝකේ පුරාවටම බෞද්ධ හැමදෙනාම සිහි කරනවා. එයත් ආසන්නයේම තියෙන වෙලාවක මේ පාසලට වසර 139ක් සම්පූර්ණ වෙනවා. අවුරුදු 139ක් කියන්නේ මේ රට ජාති ආගම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දරුවෝ කී දහහක ගෙනන් ඇස් පාදන්න ඇද්ද මේ අවුරුදු 139 පුරාවට. එනිසා පුරා වසර 139ක් තිස්සේ මේ සමාජයට ලොකු සේවයක් කරන ආසනක 139 වෙනි සංවත්සරයේ නවරන්නත් මේ වෙසක් මාසයේම ඒකත් යෙදිලා තියෙනවා. ඒ ඔක්කොටම වඩා ගොඩක් වටින්නේ මේ කරන පින්කම, මේ කරපු පින්කම මේ පුංචි දරුවන්ට හොඳ ආදර්ශමත් පින්කමක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක ගාථාවක සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ. මේක මේ නිදස්සිතෝ කියන කාරණාව මේ පින්කම පුරාවටම වෙනවා. මේ දරුවන්ට මේක හොඳ ආදර්ශමත් පාඩමක්. මේක ආදර්ශමත් හොඳ පින්කමක්. මේ ගුරුවරු දෙමව්පියන් වැඩිහිටියන් මේ පින්කම තුල නිරත වෙන දිහා බලාගෙන ඉඳලා තමයි මේ දරුවෝ යමක් ඉගෙන ගන්න.
කරගන්නට යෙදුනා කියලා කල්පනා කරලා හදවතින්ම සතුටු වෙන්න සැනසෙන්න. මේ කල පින්කම ගැන හිතලා කල්පනා කරලා සතුටු වෙන වාරයක් පාසා ඒ හදවතේ ඇතිවන සතුටම තමයි පින කියලා බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. හදයන් පුනාතේති පුඤ්ඤං. හදවත පිනා යන ස්වභාවය තමයි පින කියලා කිව්වේ. ඉතින් හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදිහට කාරණා සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් මේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා කරුණු කාරණාවන් රාශියක්. මම ඒවා ආයේ නැවත සිහිපත් කරන්නට අවස්ථාව කරගන්නේ නැහැ. අපේ ගෞරවනීය මේ පාසල ආසන්නයේම තියෙන ගමේ විහාරස්ථානයේ අපේ හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම කතික අපේ සුමන ජෝති හාමුදුරුවෝ මතක් කළ යුතු සියලු කරුණු කාරණා නම් ගම් එකම මතක් කළා. ඒ නිසා අපි මේ වෙලාවේ මූලිකම වශයෙන් අපි ආශිර්වාද කරනවා මේ විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන් නීල් ක්‍රිෂාන්ත මහත්මයාට විදුහල්පතිතුමන් විදිහට ඔබතුමන් අසනීප තත්වයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා මේකේ. ඔබතුමන්ට නිදුක්ව නිරෝගීව සුවපත් වේ. කායික මානසික සුවපත් භාවයේ ඇතුව රාජකාරී කටයුතු වගේම එදිනෙදා ජීවිතයේ කටයුතු හොඳට සිදු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන අපි මූලික වශයෙන් ප්‍රාර්ථනා කරන අතරේ වර්තමාන ආචාර්ය මණ්ඩලය ඇතුළු කොටගත් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ පිණිසම වේවා. මේ දෝ දරුවන්ට හොඳට ඉගෙන තියාගෙන රටට ජාතියට ආගමට සමාජයට සේවයක් කරන්න පුළුවන් උගත් බුද්ධිමත් වැඩදායී දරුවන් පිරිසක් බවටම සමාජගත වෙන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. මේ කටයුතු වෙනුවෙන් උදව් වෙන උපකාර වෙන විශේෂයෙන්ම දරුවන්ගේ දිවා ආහාරය මේ පින්කමට දායකත්වයෙන් ලබා දෙමින් කටයුතු කරන කොළඹ හත හෝටල් ප්‍රදේශයේ විසූ RH දෙමෙල් මහතා සහ අයිලින් දෙමෙල් මැතිණිය මේ දෙපළ ඇතුළු කොටගත් ඒ ඇත්තන්ගේ පවුල්වල සුජීවත්ව කටයුතු කරන ඇත්තන්ට මෙලව ආශිර්වාදයේ පිණිසම වේවා. මේ කටයුතු වෙනුවෙන් අද මේ විදියට පින්කම් මාලාවක් සිදු කරගන්න විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයට මේ හැම කෙනෙකුටම ශක්තියක් වෙච්ච දෙමෝපියාදීන් ඇතුළු කොටගත් ඕනතරම් අය ඇති. මේ කටයුතු හොඳට සිදු කරගන්න උදව් වෙච්ච උපකාර වෙච්ච සහයෝගය දක්වමු. වචනයකින් සිතුවිල්ලකින් හරි මේ පින්කම් එක්කලා එකතු වෙච්ච හැම කෙනෙකුටම මේ පින්කම් වල ආශිර්වාදේ ලැබේවා. මේ විදිහට අරමුණු කරගත්ත පරිදි විදුහල්පතිතුමන් ඇතුළු මේ හැම දෙනාටම මේ උතුම් ආශිර්වාද බලෙන් මේ හැම දෙනාගේම ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත් පිණිස මේ කුසල සැමට ආශිර්වාදයක්ම වේවා කියලා සාදු 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම වසර 139ක් පුරාවටම මේ පාසල වෙනුවෙන් තමන්ගේ සේවය සිදු කරලා මිය පරලොව ගිය හැම දිනම සිහි කරලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඒ අතර අවවත් වී වදාළ තලාහෙන මේ මහා විද්‍යාලයේ විදුහල්පති විදියට කටයුතු කරපු පූජ්‍ය කුමාරිගම ගුණසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පාසල පුරාවටම අද මේ තියෙන තත්වයට අරන්ගේම වෙනුවෙන් අප වෙලා කැප වෙලා කටයුතු කරලා මිය ගිය සියලුම දෙනාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ සම්බන්ධ වෙන විදුහල්පතිතුමන් ඇතුළු හැම දෙනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන් මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ කටයුතු වෙනුවෙන් උදව් උපකාර වෙන්නේ පින්වන්ත පවුල් වලට සම්බන්ධ මිය ගිය හැම දෙනාටම මේ විදියට අරමුණු කරගත්ත නොගත්ත මිය ගිය හැම දෙනාටම සසර ගමන සුවපත් කර ගැනීම පිණිස මේ කුසල් උපනිශ්‍රේ වේවා. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් නිදහස් වේවා. උතුම් නිවනේ සැනසීම ලබන්නට මතු යම් දවසක මෛත්‍රී බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා වනපදයක් අහලා නිවන් දකින්න මේ පින් කුසල් මියගිය සියලුම දෙනාට මේ කුසලයන් හේතු වේවා.
වාසනාම වේවා කියලා සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්නට. මේ පින්කම් වෙනුවෙන් අපගම වෙච්ච හැම දිනාටම ආශිර්වාද කළා. මියගිය ඇත්තන්ට පුණ්‍යානුමෝදනාවන් කළා. සියලු දෙවියන්ටත් මේ පින් පන්දලෝලේ අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය හැම දිනාටම ලැබේවා. දෙවියන්ටත් පුදුම් නිවන් පිණිසම හේතු වාසනාව වේවා කියලා සාදු